කන්දක් උඩ තියෙන ලස්සන හුදකලා ආරාමයක ප්‍රඥාවන්ත හාමුදුරුවෝ කෙනෙක් හිටියා. මේ හාමුදුරුවන්ගේ අත්උදව්වට තරුණ පිරිමි ළමයෙක් හිටියා. එක දවසක් හාමුදුරුවෝ මේ තරුණ පිරිමි ළමයව කන්ද පහළ තියෙන ගමට යවුවා. ආරාමයට අවශ්‍ය බඩු වගයක් ගේන්න. යන්න කලින් හාමුදුරුවෝ තරුණයාට හිස් කූඩයක් දුන්නා. දීලා කිව්වා මේක ගල් වලින් පුරවන්න කියලා. ඒක ටිකක් ප්‍රහෙලිකාවක් වගේ. හරි. හාමුදුරුවෝ කියනවා නම් කරන්නම් කියලා කෝඩයක් අරගෙන ගමට යන්න පිටත් වුණා. කන්දෙන් බහිද්දී එයා ලස්සන ගල්, දිලිසෙන ගල්, අමුතු හැඩති ගල් දැකලා ඒව එකතු කරන්න ගත්තා. ගමට එනකොට කෝඩේ ගල් වලින් පිරීලා බර වෙලා. තරුණයා හොඳටම හෙම්බත් වෙලා. ඒත් එයා ආරාමයට අවශ්‍ය බඩු ටිකත් එකතු කරගෙන ආපහු එන්න හදනකොට හාමුදුරුවෝ කන්දෙන් පහළට මගක් දුර ඇවිත් එයාව හම්බ වුණා. තරුණයා ගමෙන් ගත්ත බඩුත් අරගෙන අර ගල් පුරවපු කූඩෙත් අරගෙන හරිම අමාරුවෙන් කන්ද නගිනවා. හාමුදුරුවෝ ඇහුවා පුතේ ඇයි ඔයා බරක් උස්සගෙන එන්නේ කියලා. තරුණයා හති දමමින් කියනවා මම කූඩේ ගල් වලින් පිරෙව්වා. ඔබ වහන්සේනේ මට කිව්වේ. හාමුදුරුවෝ ආයෙත් ඇහුවා ඒත් ඇයි ඔයා මේ ගල් ටික මෙච්චර දුරක් උස්සන් ආවේ කියලා. තරුණයා ටිකක් බය වුණා. ඔබ වහන්සේනේ මට කූඩේ පුරවන්න කිව්වේ. හාමුදුරුවෝ hina වෙලා මෘදුව කිව්වා ඔව් මම ඒක පුරවන්න කිව්වා. ඒත් මම කිව්වද මේ තරම් දුරක් උස්සන් එන්න කියලා. ඔයාට ඕනේ නැති ගල් ටික එතනම තියලා එන්න බැරි වුණාද? එතකොට තරුණයාට තේරුණා මේකේ තියෙන ලොකුම පාඩම. අපේ ජීවිතේදීත් මෙහෙමනේ කියලා එයා හිතුවා. අපි ගොඩක් වෙලාවට අපේ ජීවිත බර කරගන්නවා. වෛරය, බය, ඕනේ නැති දේවල්, ඇත්තටම ඕනේ නැති බලාපොරොත්තු. මේවා ඔක්කොම ගල් වගේ අපි උස්සන් යනවා. ඒවා අපිව බර කරනවා. ජීවිතේ ගමන අමාරු කරනවා. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න ලොකු දෙයක් තියෙනවා. අපි ඕනේ නැති දේවල්, ද්‍රව්‍යමය දේවල්, අමනාපකම්, බය අතහරින්න ඕනේ. උදාහරණයක් විදිහට අපි බඩු ගොඩක් එකතු කරනවා. මේකෙන් මට සතුට හම්බ වෙයි කියලා හිතලා. ඒත් ඒවා බරක් විතරයි. ඒවා ඉවත් කරලා ජීවිතේ සරල කරගත්තාම මනසට සතුටක් සැනසීමක් දැනෙනවා. අපි අනිත් අයත් එක්ක ඇති කරගන්න අමනාපකම් එහෙමත් ඒ වගේ. ඒක ගලක් උස්සන් යනවා වගේ. ඒකෙන් නැති වැඩක් නැහැ. බර විතරයි. සමාව දෙන එකෙන් අනිත් කෙනාට විතරක් නෙවෙයි අපිටත් ලොකු නිදහසක් ලැබෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ තරුණයාට කියලා දුන්නා. ඔය උස්සන් යන බර ගැන හිතන්න. ඕන නැති දේවල් තියලා යන්න ඉගෙන ගන්න. ඒකෙන් ජීවිතේ ගමන සැහැල්ලු වෙනවා. සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා කියලා. ඔය ජීවිතේ ඉහළට යන්න සාර්ථක වෙන්න කැමති කෙනෙක් නම් අදම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ලබන සතියේත් ජීවිතේ හැඩගස්වා ගන්න උදව් වෙන මේ වගේ වැදගත් කතාවකින් හමු වෙමු.